හෙලෝ ගයිස්, ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් මම මීට කලින් දාපු වීඩියෝ එකේ මම කතා කරා කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මොනවද වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන කෙනෙක්ට ඉස්සෙල්ලාම බිගිනර් කෙනෙක් විදිහට ලොකු පිසිස් නෑ ඒවගේ ඒවා සල්ලි දිල ගණ්ඩ ලොකු සල්ලියකුත් නෑ. ඒක නිසා අදමං කතා කරනවා කොහොමද මේ ෆෝන් එක අත්ති තින ෆෝන් එක විතර පාවිච්චි කරලා ඔයා හදන කන්ටෙන්ට් එක එඩිට් කරගන්න කියලා. ඉතින් මොබයිල් එකෙන් එඩිට් කරන්න ගන්න පුළුවන් ගොඩක් ඇප්ස් තියෙනවා. කැප් කට් එක තියෙනවා. ඒ වගේම මමද කියලා දෙන්න යන ඇප්ේ තම ඉන්ෂොට් කියන එක. ඒ ඉන්ෂොට් කියන ඇප් එක තියෙනවා. ඒ වගේම iOS වලට දැනට රිලිස් කරලා තියෙනවා ප්‍රමියර් ප්‍රෝවල බීට වර්ෂන් එක. ඒක iOS වලට විතර දැනට තියෙන්නේ. ඉතින් අදමං කියල දෙන්න යන්නේ කොහොද මේ ඉන්ෂොට් කියන ඇප් එක යස් කරලා වගේ වීඩියෝ එකක් සිම්පලි එඩිට් කරගන්න කියලා. එහෙනම් වැඩි කතා බහක් නැතු යමු අප වීඩියෝ එකට. ඉතින් වීඩියෝට යන්න කලින් දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා තාමත් මේ මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරන්න නැතුව නම් ඔයා subscribe කරලා තියාගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහට අරගන්න පුළුවන් වෙනවා. වගේම මටත් ලොකු මොටිවේෂන් එකක් එනවා මේ වගේ content create කරන්න. ඉතින් ඒක නිසා මතකතුවම subscribe කරලා එහා පැත්තේ මතුවෙන bell notification එකත් ඕ දීලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම Play Store එක ඕපන් කරගන්න. Play Store එක ඕපන් කරගෙන සර්ච් කරන තැනට ගිහිල්ලා InShot කියලා සර්ච් කරන්න. InShot කියලා සර්ච් කරගත්තාම මෙන්න මේ වගේ ඇප් එකක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතනින් ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මේකේ ඔයාට බලාගන්න පුළුවන් වීඩියෝ ෆොටෝ ඇන්ඩ් කොලාජ් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්, ෆොටෝ එකක් ඕනනම් normal එඩිට් කරගන්න පුළුවන්, ඒ වගේ කොලාජ් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ කියන එක ක්ලික් කරමු. මොකද මම කන්ටෙන්ට් ක්‍රියේෂන් ගැන කියලා දෙන්නේ අද. ඒක නිසා වීඩියෝ කියන එකට ක්ලික් කරලා මෙතන නිව් කියන එක දෙන්න. නිව් කියලා දුන්නාම ඔයාට බලාගන්න පුළුවන් උඩින්ම තියෙනවා ඇල්බම් සහ මැටීරියල් කියලා දෙකක්. ඉතින් මේ ඇල්බම් කියන එකේ තියෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන ෆෝන් එකේ ගැලරියේ තියෙන දේවල්. ඊට පස්සේ මෙතන මැටීරියල් කියලා තියෙනවා. ඒක මේ ඉන්ෂොට් කියන එකෙන් අපිට පාවිච්චි කරන්න දීලා තියෙන ටෙම්ප්ලේට්ස් වගේ කිහිපයක්. ඉතින් ඒ මැටීරියල් කියන එකෙත් ගොඩක් දේවල් තියෙනවා. මෙතන ක්ලිප්ස් තියෙනවා, ඉන්ට්‍රෝ, අවුට්‍රෝ, ට්‍රාන්සිෂන්ස්, ඊට පස්සේ ඇට්මොස්ෆියර්, වගේ බෑග්ග්‍රවුන්ඩ්, සෝෂල්, ගොඩක් දේවල් තියෙනවා, ග්‍රීන් ස්ක්‍රීන්, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට ඒ දේවල් ඒ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමු. අපි දැනට මේ ඇල්බම් කියන එකෙන් මේ වීඩියෝ එකට අදාළ දේවල් අපි අරගමු. ඉතින් මම මෙතන මුලින්ම වීඩියෝ දෙයක් සිලෙක්ට් කරගන්නවා. මම අද මේ වීඩියෝ එකට කරන්න මුලින්ම කියන්නේ කට්ටියට දැන් මේ කැල්ල දාගෙන කලින් මුලින් දැක්කන ඒ කැල්ල සහ මේ වීඩියෝ එක ඉවරනකොට අවසානයේ දාගෙන කැල්ල මේ විදිහට මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තාම ඔයාලට මේ විදිහට මේක ටයිම්ලයින් එකකට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක අර ප්‍රොෆෙෂනල් විදිහට නැහැ. එකම ටයිම්ලයින් එකක් තියෙන්නේ. ඉතින් එකම ටයිම්ලයින් එකේ තමයි මේ දෙකම ඇඩ් වෙන්නේ. අපිට ඔඩියෝ එක වෙනම වීඩියෝ එක වෙනම එහෙම ටයිම්ලයින් දෙකකට ඇඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා canvas කියලා. මේ canvas කියන එකට ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් එක එක සයිස් විදිහට තියෙනවා. 1ට 1, 4ට 5, 9ට 16, 16ට 9 ඒ වගේ තියෙනවා canvas size කිහිපයක්. ඉතින් මේ 1ට 1 ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක්ම අර Instagram ඔය post අනම්මනම් තියෙන්නේ අන්න ඒ වගේ ඒවල තමයි ගැලපෙන්නේ. ඉතින් මම අද මේ YouTube බේස් කරගෙන තමයි ගොඩක්ම මේක වීඩියෝ කරන නිසා
කැන්වස් එක අපි 16ට 9 දාගන්න. එතකොට තමයි අපිට හරස් අතට තියෙන්නේ. එහෙම නැත්නම් අපි YouTube short එහෙම නැත්නම් Facebook වීඩියෝ තියෙන්නේ ෆෝන් එකේ දිග අතට ඒ අතට ගන්නකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙහා පැත්තේ තියෙනවා TikTok icon එකත් එක්ක 9ට 16 කියලා. එතකොට 9ට 16 දුන්නාම අපේ කැන්වස් එක දිග අතට හැදෙනයි. ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එකක් හදනවා නම් ඒවට වට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අද අපි YouTube වල හදන නිසා මේ 16ට 9 කියන එක පාවිච්චි කරමු. ඊට පස්සේ එතන හැබැයි තියෙනවා ඔඩියෝ කියන එක. ඔඩියෝ කියන එකට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් music, effect, record, AI speech. මේ වගේ මේ මියුසික් වල ඔයාගේ ෆෝන් එකේ තියෙන මියුසික් ඕනනම් ඉම්පෝට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆීචර්ඩ් කියන තැන මෙයාලා මියුසික් දීලා තියෙනවා. ඔයාට ඕන ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ඉෆෙක්ට් කියන තැන මෙතන එක එක ඉෆෙක්ට් තියෙනවා. ඉතින් ඒවත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එක එඩිට් කරද්දී. ඉතින් මේ රෙකෝඩ් කියන තැනින් ඔයාට මේකෙම ඔඩියෝ එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ AI ස්පීච් කියන තැන මෙතන ඔයාට බලා ගන්න පුළුවන් charming සහ sweet කියලා දෙකක් තියෙන මේ මෙන්න මේ දෙක විතරක් ඔයාට free use කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ගැන මම කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාට මෙතන වීඩියෝ එකක් අතරේ කට් එකක් දාගන්න ඕන නම් මෙතන තියෙනවා ස්ප්ලිට් කියන එකක්. ඔයා එතනට ගෙනහිල්ලා වීඩියෝ එකේ කට් වෙන්න ඕන තැනට ගෙනහිල්ලා ස්ප්ලිට් කියන එකට ක්ලික් කරපුවාම ඔයාට එතනින් කට් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ වොලියුම් කියන තැන ගියපුවාම ඔයාට මේ ඔඩියෝ වීඩියෝ ක්ලිප් වල ඔඩියෝ එක කොච්චර අඩු වැඩි වෙන්න ඕනද කියලා හදාගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට වැඩි කරගත්තාම අඩු කරගත්තාම ඔයාට ඒ ගානට එක හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ වගේ තව කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාට මේ දේවලුත් ඕනනම් භාවිතා කරලා බලන්න පුළුවන්. වීඩියෝ මේක එඩිට් කරන්න පටන් ගත්තාම ඔයාට තේරෙනවා මේකේ තියෙන දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි දැන් හිතමුකෝ මේ තියෙන එකට උඩ තව පොඩි වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ඇඩ් කරගන්න ඕන නම් මේ මෙතන තියෙනවා PIP කියලා තියෙන. ඒකට ක්ලික් කරපුවාම අපේ ඒ තියෙන වීඩියෝ තියෙන තැන් වලට අරගෙන යනවා. එතකොට අපි ඒක අරගෙන ක්ලික් කරපුවාම ඕන වීඩියෝ එක අර ටයිම්ලයින් එකට උඩින් මේ PIP කියන එක යටතට මේක වැටෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඒක එඩිට් කරගන්න, ඊට පස්සේ ෆිල්ටර්ස් දාගන්න, කට් කරගන්න, හැමදේම කරගන්න පුළුවන් මෙතනදී. මේ විදිහට එක එක දේවල් ඇඩ් කරගන්න පුළුවන් ඒ PIP කියන එකෙන්. ඊට පස්සේ ෆිල්ටර්ස් වල ගියපුවාම ඔයාට මේ වගේ වීඩියෝ ක්ලිප් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ විදිහට බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න පුළුවන්. ඒක කන්ට්‍රාස්ට් ඒ වගේ අර ෆොටෝ එකක් එඩිට් කරද්දී තියනවා වගේම එතනින් වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට පොදුවේ භාවිත කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔයා ස්ක්‍රීන් රෙකෝඩ් දාලා භාවිත වීඩියෝ එක හදනවා නම් ඉතින් ඔයාට ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් ඕන තරම් තියෙනවා Play Store එකේ. ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක ගැන ඔයා වීඩියෝ එකක් හදනවා නම් ඔයා මොකක් හරි ෆෝන් එකෙන් කරන දෙයක් ගැන වීඩියෝ එකක් හදනවා නම් දැන් මම මේ හදනවා වගේ ඉතින් ඔයාට ඒක පාවිච්චි කරලා ඊට පස්සේ මේ අර මේ විදිහට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකට ලොන්ග් ප්‍රෙස් කරගෙන හිටපුවාම ඔයාට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප්ස් ටික. එතකොට ඔයාට මේක ඕන එක උඩ ආයේ ලොන්ග් ප්‍රෙස් කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න පුළුවන් දෙපැත්තට. හරි තැනට දාන්න. ඉතින් ওই විදිහට තමයි වීඩියෝ එඩිට් කරගන්න සරලවම ලේසිම ක්‍රමය සහ මේ InShot කියන ඇප් එකේ ගෙවීම් කරන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ගෙවීම් කරන්නත් පුළුවන්. ගෙවීම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට අපේ මූලික වැඩ ටික කරගන්න පුළුවන් හැමදේම මේකෙන් දීලා තියෙන නිසා. ඒක නිසා කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක්ස්පෝර්ට් කරද්දිවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එක්ස්පෝර්ට් කරන තැනට ගියපුවාම ඔයාට රෙසොලූෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන් 70pද 180pද 2Kද 4Kද ඒ විදිහට රෙසොලූෂන් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රේම් රේට් කියන තැනට ඔයාට ගියපුවාම FPS 24 ඉඳන් 60 වෙනකම් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට ෆෝමැට් එක MP4 විදිහටද නැත්නම් GIF කියන එක විදිහටද කියලා සිලෙක්ට් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් estimate size කියන එක
ෆයිල් සයිස් එක මෙච්චරයි. ඊට පස්සේ මෙතන එක්ස්පෝර්ට් දුන්නාම මේ විදිහට එක ඇප් එකක් ප්ලේ එක ඇඩ් එකක් ප්ලේ වෙනවා. මේ ඇඩ් එක එච්චර වෙලා යන්නේ උපරිම තප්පර 10ක් වගේයි. දැන් ඒක ආපු ගමන් මට කට් කරන්න ආවා. ඊට පස්සේ මේ විදිහට ඒක කට් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ එක කන්වර්ටිං ටු වීඩියෝ කියලා තියෙනවා. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ. ඔකත් ඉක්මනටම හැදෙනවා. ඔගේ ෆයිල් එකේ සයිස් එක අනුව ඉතින් කාලේ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැතුව අර අනිත් ඇප් වල වගේ ඇඩ් ප්ලේ වෙන්නේ 5-6 එක දිගට. ඉතින් සරලවම එක්ස්පෝර්ට් කරන එක වුණත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සරලවම ඔයා හදාගන්න වීඩියෝ එකක් එඩිට් කරගන්නේ ඔයාගේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා. ඉතින් මේ සම්බන්ධව තව දැනගන්න අවශ්‍යයි නම් මේකේ තියෙන ටූල්ස් ගැන වැඩි විස්තරයක් අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. අනිවාර්යෙන් ඒක නිසා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දැනගන්න තියෙන දේක් අහන්න. ඉතින් මම හිතනවා මේ ඇප් එක ඉතාමත් ලේසි සරල දෙයක් කියලා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න ගත්තාම ඔයාලට හිතාගන්න පුළුවන් මොන වගේ ලේසියිද මේක කොයිතරම් පහසු දෙයක්ද මේ ඇප් එක හරහා වීඩියෝ එඩිට් කරගන්න එක කියලා. ඉතින් මම මේ අද කියලා දුන්න විදිය පාවිච්චි කරලා කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගන්න ඉන්න ඔයාටත් මුලින්ම පටන් ගත්ත ඔයාටත් අනිවාර්යයෙන්ම ලේසියෙන්ම වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ කියලා දුන්න දේ හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් සහ අහන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට මේ වගේ වැදගත් වෙන වීඩියෝස් තවත් අරගෙන එනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.